දැන් ඔයාලා නේම් චේන්ජ් කරන තැනට ඇවිල්ලා මෙන්න මේ විදියට ඔයාලට කැමති නමක් දාලා අපි මෙතනට දාගමු මෙතන subscribe කියලා CRIBE කියලා. ඉතින් මේ විදියට නම දාලා දැන් මේක දාන්න බෑ දිග වැඩි. ඉතින් මේ විදියට name එක change කරන්න මෙතනින් diamond 390 කියලා යනවා. හරිද? ඉතින් මං අද ඔයාලට කියලා දෙනවා මේ විදියට diamond යන්න නැතුව name change card එකක් gold වලින් විතරක් ගන්න විදිය. ඉතින් මේ වැඩේට ඕනේ කරන ප්‍රධාන මූලද්‍රව්‍ය තමයි gold. හරිද? ඉතින් මේ gold ගැන ඔයාලා පොඩි fact එකක් දන්නවද? ඉතින් මේ game එකේ gold වලට දීලා තියෙන හරිම අඩු වටිනාකමක්. match එකක් ගහුවත් gold දෙනවා, free gold දෙනවා ගොඩක් වෙලාවට. ඉතින් ඒ වගේම තමයි මේකේ luck royal, weapon royal කියලා එනවා kit. ඉතින් කිසිම වැඩක් නැහැ, කිසිම effect එකක්වත් නැහැ. හරිද? හැබැයි මේකේ diamond ඔයා ගන්න ගියොත් diamond වලට කවදාවත් free ගන්න හම්බෙන්නේ නැහැ. ඔයාලට අනිවාර්යයෙන්ම top up කරන්න වෙනවා. ඉතින් ඒ වගේ තමයි ඔයාලට top up කරන්න පුළුවන් නම් top up කරලා diamond ගන්න පුළුවන් නම් ඔයාලට superior kit, superior ගන්න skin දෙනවා. හරිද? ඉතින් අපි ඇත්ත ලෝකේ ගත්තත් සාමාන්‍යයෙන් gold කියලා කියන්නේ average price එක තියෙන දේ. සාමාන්‍ය හැම ගෙදරකම වගේ තියෙනවා, හැමෝම දැකලා තියෙනවා. හැබැයි diamond කියලා කියන්නේ අර හැමෝම ගාව තියෙන හැමෝම දැකලා තියෙන වගේ දෙයක් නෙමෙයි. ගොඩක් රෑර්, ගොඩක් වටින, ගොඩක් දැඩි ලෝහයක්. හැබැයි මේ diamond වල තියෙන වටිනාකම මම පාපු වටිනාකමක් කියලා දන්නවද? ඉතින් මේක වෙන්නේ 1940 ගණන් වලට බියර්ස් කම්පැනි එකේ diamond monopoly එකත් එක්ක. ඉතින් මේ කාල වෙනකොට මේ කම්පැනි එක diamond supply එකෙන් 90% වගේ control කරලා තියෙනවා. ඊට පස්සේ මේ කම්පැනි එක diamond is forever වගේ marketing campaign කරලා මිනිස්සුන්ව convince කරලා තියෙනවා මේ diamond ආදරයේ සංකේතයක් විදියට. ඉතින් මේ විදිහට diamond වල වටිනාකම කාලයත් එක්ක මේ කම්පැනි එකෙන් වැඩි කරලා තියෙනවා. මුල් කාලේ මේ diamond එකක් සම්පූර්ණ salary එක වටිනාකම වෙන්න ඕනේ. කාලයත් එක්ක අඩුම salary දෙකකවත් වටිනාකම වෙන්න ඕනේ. ඉතින් මේ විදිහට diamond වල වටිනාකම සෑහෙන විදිහට වැඩි කරලා තියෙනවා. ඉතින් ලෝකේ තියෙන හැම gold එකක්ම අරගෙන කුට්ටියක් විදිහට හදුවොත් හදා ගන්න පුළුවන් වෙන්නේ මීටර් 22ක් විතර වෙන දිග ගණකයක් විතරයි. හැබැයි diamond ගත්තොත් අවුරුද්දකට මිලියන 100ක් 150ක් වගේ නිෂ්පාදනය වෙනවා. ඒ වගේම පොළොවට diamond කොට් ට්‍රිලියන ගණන් තියෙන කියලා විශ්වාස කරනවා. හරි ඉතින් දැන් කතා කරා ඇති දැන් අපි දැන් කොහොමද gold පාවිච්චි කරලා name change card එකක් ගන්න කියලා බලන්න. ඉතින් ඔයා මුලින්ම store එකට ඇවිල්ලා මේ redeem කියලා තියෙන තැන මෙන්න මෙතන FF token වලින් මේ luck roll vouchers පුළුවන් තරම් exchange කරගන්න ඕනේ. ඊට පස්සේ මෙතන friendship token උනුත් ඔයාලට පුළුවන් මේ luck roll vouchers exchange කරගන්න. දැන් මං ගාවන token නැහැ මං කලින් exchange කරපු. ඉතින් ඔයා ගාව token නැත්තම් මේ events වල activities කියන පැත්තට ඇවිල්ලා යාළුවෝ එක්කම lash pay කරලා මෙන්න මේ token ටික claim කරගන්න පුළුවන්. මේ token claim කරලා luck roll vouchers exchange කරලා ඔයා යන luck roll එක පැත්තට. ඉතින් ඔයා luck roll වල මේ weapon roll එකට ඇවිල්ලා අර කලින් ගත token වලින් මෙතන spin ටික දීලා ඔයා ගන්න ඕනේ dynamic duo box එක. ඉතින් මම මේ කියන dynamic duo box එකක් අරගෙන යාළුවෙක් කර ආස ගණන් play කර name change card එකක් ගන්න විදිය නෙවෙයි. හරිද? ඊට වඩා ලේසි විදියක්. හරිද? ඉතින් මං ගාව token නැති නිසා මම මෙතන gold වලින් spin කරා. ඉතින් ඔයාලා මෙතන සේරම gold වලින් spin කරන්න යන්න එපා. වෙන වැඩකට gold ටිකක් ඕනේ. හරිද? ඉතින් කොහොම හරි මෙතනින් dynamic duo box එකක් අරගෙන gold තියෙන යාළුවෙක්ට ඔයා මේ dynamic duo එක දාන්න ඕනේ. සාමාන්‍යයෙන් gold ලක්ෂ 2ක් වගේ තියෙනවා නම් සුපිරි. හරිද? ඉතින් ලක්ෂ 2ක්ම නැති වුණාට අවුලක් නැහැ. ඉතින් ඔයාගේ යාළුවගේ gold වල එකතුව ලක්ෂ 2ක් වගේ වෙනවනේ. කියන්නේ එකතුව දෙන්නගෙම ලක්ෂ 2ක් වගේ වෙනවනම් අවුලක් නැහැ. ඉතින් එකතුව ලක්ෂ 3ක් වගේ තියෙනවා. ඉතින් හොඳටම ඇති. ඉතින් ලක්ෂ 2ක් හරි ඊට අඩුවෙන් වගේ හරියට තියෙනවනම් ටිකක් ප්ලේ කරලා ගන්න පුළුවන් අවුලක් නැහැ. ඉතින් ඊට පස්සේ ඔයා dynamic duo එක දාලා ඔයා එන්න ඕනේ gift store එක පැත්තට. ඉතින් ඔයා gift store එකට ඇවිල්ලා ඔයා dynamic duo එක දාපු කෙනා මුලින්ම select කරගෙන ඉන්න ඕනේ. දැන් මම list එකේ ඉන්න කෙනා select කරගත්තා. හරිද? ඊට පස්සේ ඔයා preset කියලාට ඇවිල්ලා මෙන්න එතන ඉන්න characters ලා ඉන්නේ. මේ characters වලට gift දාන්න තමයි තියෙන්නේ. හරිද? මේවා gift දැම්මට පස්සේ වෙන දේ මම ඔයාලට කියන්න ඉස්සරහට වීඩියෝ එකේ. ඉතින් මෙයාගාව කලින් ඉන්න characters ලා ආපහු gift යවන්න බෑ. ඒ හින්දා නැති characters ටික තමයි යවන්න ඕන. හරිද? මේ විදිහටම පුළුවන් වගේ යාළුවටත් ඔයාට gift යවන්න කියන්න. හරිද? ඒ කියන්නේ මේ විදිහටම ඔයා යවනවා වගේ මෙයාටත් ඔයාට characters gift යවන්න කියන්න. ඉතින් මේ විදිහට characters ලා දෙන්නම gift කරගත්තට පස්සේ දෙන්නටම මේ characters ඔක්කොම ඕන් වුණාට පස්සේ ඔයාලට පුළුවන් petලා gift කරගන්න. හරිද? ඒ කියන්නේ ඔයා යාළුවට දානවා petලා, ඔයා යාළුවා ඔයාට දානවා petලා. හරිද? ඊට පස්සේ petලාත් ඔක්කොම ඕන් වුණාට පස්සේ ඔයාට පුළුවන් avatars gift කරන්න. ඉතින් මේ විදිහට avatars බරකානක් තියෙනවා. මේ ඔක්කොම gift යවන්න පුළුවන්. ඔයාටත් යවන්න පුළුවන්, එයාටත් යවන්න පුළුවන්. හරිද? ඉතින් දැන් මම කියන්නම් මේ gift එවට පස්සේ මේකෙන් dynamic duo එක අප් වෙන්නේ කොහොමද කියලා. ඉතින් name change card එකක් ගන්න dynamic duo එකේ point 301ක් ඕනේ නා. හරිද? ඉතින් මේ එක character එකක් ඔයා gift ඇව්වොත් ඒ point 301කින් 11ක් අප් වෙනවා. හරිද? characters 10ක් ඇව්වොත් 110ක් අප් වෙනවා. ඒත් තව 10ක් ඇව්වොත් 220ක් අප් වෙනවා ඔක්කොම. හරිද? ඊට පස්සේ මෙතන තියෙන petලා තියෙනවා. මේ petලා ගෙනුවොත් point 11ක් අප් වෙනවා. හරිද? petලා 10ක් වගේ ඇව්වොත් point 110ක් විතර අප් වෙනවා. යාළුවා 10ක් ඇව්වොත් තව 110ක් අප් වෙනවා. හරිද? ඊට පස්සේ මෙතන තියෙන avatars තියෙන්නේ මේ avatar එකකින් point 6ක් අප් වෙනවා. හරිද?
කෝමරි මේ විදිහට ඔක්කොගෙම gift වල ඔයාලට point 300 එකක් තමයි එකතු කරගන්න තියෙන dynamic duo එකේ name change card එක විතරක් ගන්න. හරිද? ඉතින් ගණන් හදලා බැලුවොත් ඔයා යාළුවට gift දානවා characters, යාළුවා ඔයාලට gift දානවා characters. ඒ විදිහට 28 පාරක් characters ලා gift වුණාට පස්සේ token 308ක් එකතු වෙනවා. හරිද? මේ token 308 එන්නේ characters ලා 28 දෙනෙක් gift වුණාට පස්සේ එක character එකෙන් 11ක් හම්බ වෙනවා. 11 වරක් 28 308යි. හරිද? ඉතින් මේ විදිහට characters 28ක් gift යවන්නේ කියන්නේ ඔයා යාළුවට දානවා, යාළුවා ඔයාට වනවා. අන්න ඒ වගේ 28 පාරක් characters gift වෙන්න ගෝල්ඩ් ඕන් වෙනවා 2,80,000ක්. හරිද? ඒකයි මං කිව්වේ සාමාන්‍ය ලක්ෂ 10ක් වගේ තිබ්බොත් ඉතින් ඒ කියන්නේ තා චුට්ටනේ මදි වෙන්නේ. ඒ ටික ඔයාලට පුළුවන් ප්ලේ කරලා ගන්න. ඉතින්